ආයිබෝවන් අද වීඩියෝ එකෙන් මම විශේෂම කාරණාවක් ඉදිරිපත් කරන්න හිතුවේ. මොකද ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා මේ අපි අන්නසි වගාවේ දින 90න් පස්සේ ඒ කියන්නේ පූදින්ට යොදන හෝමෝන යොදලා දින 90ක් ගියාට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියලා අන්නසි වගාව කරනවා නම් අපි මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා. මොකද අපි අපේ බලාපොරොත්තුව වෙන්නේ හොඳම තත්ත්වයේ ගෙඩියක් ගන්න එක, හොඳ හස්වැන්නක් ලබා ගන්න එක. ඉතින් අන්නසි වගාවට ගොඩක් මුදල් වැය කරලා කරන වගාවක්, වියදම් අධික වගාවක්. ඉතින් ඒකත් එක්ක මේකේ උපරිම ලාභයක් ලබා ගන්න විදිහ ගැන තමයි ගොඩ දෙනෙක් අහලා තිබුණේ. ඉතින් ඒකත් එක්ක දැන් මේක මම මේ පෙන්නන කොටුව දැන් දින 90ක් සම්පූර්ණ වෙච්ච අන්නසිගිරි තමයි තියෙන්නේ. මේ දින 90 අවස්ථාව ගැන තමයි විශේෂම කාරණාව. දින 90ක් ගියාට පස්සේ තමයි මේ අන්නසිගිරිය විශාල වීම සිද්ධ වෙන්නේ. හැබැයි අපි මේකෙදි මම කලින් වීඩියෝ වලත් කරලා තියෙනවා. කියලා තියෙනවා මේ කාරණාව අපි මේ දින 90 වෙනකන් කර යුතු සත්කාර සහ දින 90න් පස්සේ අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන කාරණාවක් තියෙනවා. මොකද මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මම මේ සියලුම දේවල් සම්බන්ධව පැහැදිලි විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ගොඩ දෙනෙකුට තියෙන ගැටලු සහගත තත්ත්වයන් නිසා ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඒකත් එක්ක දැන් අපි මේ අන්නසි වගාවේ අපි අන්නසි පූදින්ට යොදන හෝමෝනේ යොදලා හරියටම දින 60කට පස්සේ, ඒ කියන්නේ මම කලින් වීඩියෝ වල කිව්වා වගේ නිල් මල් පිපිලා ඉවරනාට පස්සේ දින 60කට පස්සේ අපිට දින 90 වෙනකන් අපිට දීරපෝර සත්කාර, ඒ වගේම යාරමිලා සත්කාර, ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි අපි මේ හැම දෙයක්ම දින 90 වෙද්දී අපි නවත්තන්න ඕනේ. මොකද හේතුව දින 90 ඉඳන් හරියටම දින 120ක් වෙනකන් දින 30ක කාලයක් ඇතුළත අන්නසි ගෙඩියේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙනවා. දැන් මේ ප්‍රමාණ වලට තියෙන අන්නසි ගෙඩි, මේ හොඳට වැඩිණු ගස්වල මේ ප්‍රමාණයට තියෙන අන්නසි ගෙඩි මේ ග්‍රෑම් 800 ඉඳන් 600 800 ඉඳන් එහාට කිලෝ 1.5 පයින්කම් මේක වර්ධනය වෙන්න පටන් ගන්න කාලය තමයි මෙන්න මේ කාලය. ඉතින් මම මේ පොඩි වීඩියෝ එකකින් හරි මේ සම්බන්ධව පැහැදිලි විස්තරයක් කියන්න ඕනේ කියලා හිතලා තමයි පොඩි වීඩියෝ එකක් ඇත්තටම කරන්න හිතුවේ. මොකද මේකට කමෙන්ට් සෙක්ෂන් එකෙත් ගොඩක් කමෙන්ට් දාලා තිබුණා. ඉතින් කමෙන්ට් වලට පිළිතුරක් විදිහටත් ඒ වගේම අලුතෙන් මේ සම්බන්ධව දකින්න කෙනෙකුට වැදගත් තොරතුරක් විදිහටත් තමයි මම මේක ඉදිරිපත් කරන්න හිතුවේ. අපි මේ දින 60 ඉඳන් 90 වෙනකන් කාලය තුලදී, ඒ කියන්නේ විශේෂයෙන්ම පූදින්ට යොදන හෝමෝනේ යොදපු දිනේ ඉඳන් දින 60ක් පහ වුණාට පස්සේ දින 90 වෙනකන් අපිට මේ අන්නසි ගහට කරන දීරපෝර සත්කාර වගේ දේවල් කරන්න පුළුවන්. අපිට දීරපෝර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඇල්බර්ට් සොලියුෂන්, ඒ වගේම කොප් මාස්ටර්, ඇග්‍රි මාස්ටර්, ඒ වගේම K+, ඒ වගේ තවත් වර්ග ගොඩාක් තියෙනවා. එතකොට ඒ වර්ග අපිට පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි අපි හරියටම දින 90 දී මේ දේවල් නවත්තන්න ඕනේ. මොකද ඒකේ අනිසි ප්‍රතිඵල ගැනත් මම කියලා තියෙනවා. එතකොට මේ අන්නසි කල් තියා ගන්න බැරුව යනවා. ඒ වගේ දේවල් වෙනවා මේ අන්තිම මාසය ඇතුළත අපි යම්කිසි පෝර වර්ග භාවිතා කරොත්. එතකොට අපි මුලින් යොදන පෝර හැම දෙයක්ම ගහට සම්බන්ධ වෙලා, එතකොට ගහේ දැන් අපි කරන්න ඕන සත්කාරයන් කරාට පස්සේ දින 90 ඉඳන් අපි දාන දේවල් වලට නෙමෙයි අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ 90 ඉඳන් මේ ගෙඩියට ඕන විදිහට හැදෙන්න අරින්න ඕනේ. මේක නිදහසේ වේගයෙන් වැඩෙනවා. හැබැයි මොකද දින 100 පෙන්නට පස්සේ 100 ඉඳන් 115වත් පයින්නකම් ඒ වගේ කාලයක් තුල ගෙඩිය ශීඝ්‍ර වර්ධනයක් අපිට දවසින් දවස වේගවත් වර්ධනයක් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි අපි මේ කාලය තුලදී මේ කිසිම පෝර වර්ගයක් උදන්න හොඳ නැහැ. ඒ වගේම විශේෂම කාරණාව තමයි අපි මෙන්න මේ අවස්ථාවේදී හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. දවස් 5කට 7කට වැඩි කාලයක්. මේක තමයි ප්‍රධානම විශේෂම කාරණාව. දවස් 5කට දින 90න් පස්සේ දවස් 5කට හෝ 7කට වැඩි කාලයක් වර්ෂාව නොලැබුණොත්, ඒ කියන්නේ පොඩි වැහි අන්නසි ගහට හොඳටම ප්‍රමාණවත් පොඩි වැස්සක් ගියත් විනාඩි 2ක 3ක පොදයක් දවසට ගියත් ඒක පිටි වලට වැටිලා ගහ මුලට ඇද ගන්නවා. ඒක නිසා අන්නසි ගහට ඒ වගේ වැස්සක් වුණත් ප්‍රමාණවත්, ඒ වගේ වැස්සක්වත් දින 7කට වැඩි කාලයක්, දින 5කට වැඩි කාලයක්, පහ අවම මට්ටම 5-7 ඒ වගේ කාලයක් වර්ෂාවක් නොලැබුණොත් අනිවාර්යයෙන්ම අපි මේ වැඩෙන ගෙඩියට වතුර දීම සිද්ධ කරන්න ඕනේ. මොකද නැත්තම් මේ ගෙඩිය අපිට බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගන්න බෑ. ඉතින් ගොඩක් ඔය මහතුරු වතුර දීමේ ක්‍රම හදාගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම මේක අපි කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි හෝස් එකකින් හරි මොනවා හරි ක්‍රමයක් හදාගෙන මේ ගහට අනිවාර්යයෙන්ම තෙමෙන්න වතුර ටිකක් දාන්න ඕනේ. මොකද දින 90න් පස්සේ මේ ගෙඩිය වර්ධනය වීමට ගහට අවශ්‍ය වෙන්නේ වතුර තමයි. මොකද අපි දීපු පෝරය හැමදේම ගහ තුල තිබිලා මේ ගෙඩිය දක්වා ගමන් කරනවා. ගෙඩියට අවශ්‍ය පෝෂණය ගහෙන් ලබා දෙනවා. ඒක ලබා දෙන්න
ගහට අවශ්‍ය ප්‍රධානම සාධකයක් විදිහට තියෙන්නේ වතුර තමයි. මේ වෙලාවේදී දින 90 ඉඳන් 120 වෙනකන් කාලය තුලදී 125න් වගේ අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. අන්තිම දවස් 5ේදී ගෙඩිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම ගෙඩිය වැඩිවීම සිද්ධ වෙන්නේ හරියටම දින 90 ඉඳන් 120 දක්වා කාලයේදී. මේ කියන්නේ පූදින්න යොදන හෝමෝනේ යොදලා තියෙන කොටුවක් සම්බන්ධව තමයි මම කතා කරන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අපි අනිවාර්යයෙන්ම දින 5කට වැඩිය හෝ 7කට වැඩිය වර්ෂාවක් ලැබුණ නැත්නම් පොද වැස්සක්වත් දවස් 2-3කට සැරයක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි වතුරේ දීම සිද්ධ කරන්න ඕනේ. හැබැයි මේ වතුර හිණ එක අපි කරන්න පටන් ගත්තොත් මේ කොටුවකට ඒකත් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණාවක් තමයි මේ වතුර අවශ්‍යතාවය ලැබෙනකොට ගෙඩිය වැඩෙන්න ගන්නවා. හැබැයි අපි වතුර නොදා හිටියොත් ආයෙත් මේක නවතිනවා. දිගටම පායනවා නම් අනිවාර්යෙන් අපි මේ වතුරේ දීම ආරම්භ කළොත් දවසක් කර දවසක් වතුර අනිවාර්යෙන්ම දාන්න ඕනේ. මොකද ගොවි මහතුරු කියන වතුර ගහන්න ගත්තොත් වතුර ගහන්න වෙනවා කියලා. ඇත්තේ කතාව. මොකද වතුර ගහන්න ගත්තොත් වතුර ගහන්න වෙනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලය අපිට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒක නිසා අපි දවසක් ඇර දවසක්වත් අනිවාර්යෙන්ම එහෙම කාලෙ මේ දැන් මේ වගාවල් නම් අපි කරන්නේ බස්නාහිර පළාතේ වැස්ස අඩු වෙන කාල අන්නසි පූදින කාලේ වැස්ස අඩු වෙන වෙලාවල් බොහෝ විට අඩුයි. එහෙම සාමාන්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට ගොවි මහතුරු අනිවාර්යෙන්ම වතුර එදීම සිද්ධ කරනවා. මොකද දැන් මේ ගෙඩිය මෙහෙම තිබිලා එකපාරම දැන් මේක දින 90ක් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් පස්සේ තමයි මේ ගෙඩිය හැදෙන්න පටන් ගන්න. මේ ගෙඩිය විශාල වීම, ඇහි ඈත් වීම, බර හැදෙන එක හැමදේම වෙන්නේ මේ වතුර වල අවශ්‍යතාවයෙන් හින්දා. වතුරත් එක්කම මේකේ ගහේ තියෙන පෝෂණය ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ දීලා තියෙන පෝෂණයන් හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ අපි මේ වතුර ලබා දීමේ කටයුත්ත නිසියාකාරව සිද්ධ කළොත් තමයි. මේ වෙලාවදී අපි සැලකිල්ලෙන්ම අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. මොකද මේ අන්තිම දින 30 අපි වැඩේ ගොඩ දාගන්නම ඕන නිසා. මොකද ඒක තමයි අපේ අවුරුද්දක මහන්සියේ ප්‍රතිඵලය වෙන්නේ. අපි මේ පෝරය දීමේ කටයුතු, දියර පෝරය දීමේ කටයුතු මේ වෙලාවදී කරන්නේ නැහැ. අපි දින 90 ඉඳන් 120 වෙනකන් කාලය තුලදී අපි වතුර දුන්නාම ගහ අවශ්‍ය පෝර ටික ගෙඩියට දීලා ගෙඩිය ලොහු කරලා දෙනවා. ඒක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම වර්ෂා කාලයක් නම් මම මේ කියපු සිද්ධිය සම්බන්ධව අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දින 5කට වැඩි වර්ෂාව නැත්නම් අනිවාර්යයෙන්ම අපි මේ වතුරේ දීමේ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. වතුර ටිකක් ඉහින්න පුළුවන් කියන්නේ අපි දැන් වතුර දාගෙන යනවා. ඒක හෝස් එකකින් අපි වතුර ගහනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත් මේ ගහ තෙමාගෙන යන්න ඕනේ. මේ ගෙඩිය තෙමුන් නැතත් මේ කොළ වලට වතුර වැටුනහම ඒක අනිවාර්යයෙන්ම පල්ලෙහාට ගලාගෙන ගිහිල්ලා අන්නසි ගහ කියන්නේ පොඩි වැස්සකදී වුණත් එන වතුර ටික හොඳින් ගහ මුලට ඇදගෙන අවශෝෂණය කරගන්න. ඒ වගේම අපේ මේ අවුරස්මියට හොඳට ඔරොත්තු දෙන ශාකයක්, මේක කටු සහිත ශාකයක් විදිහට තියෙනෙත් ඒකයි. ඒ වුණාට අපි මෙන්න මේකේ අස්වැන්න ගන්න කාලේදී මේ ගහ ඔරොත්තු දෙනවා වුණාට පායන කාලේට ඔරොත්තු දෙන ගහක් වුණාට ඊයලි කාලේට ඔරොත්තු දුන්නට අපි අනිවාර්යයෙන්ම මේකේ අස්වැන්නට ඒ සාත්තුව කළ යුතුමයි. මොකද අස්වැන්න ලැබෙන අවස්ථාවේදී මේ ගෙඩිය හැදෙන අන්තිම අවස්ථාවේදී වතුර නැතුව ගියොත් මේ ගහට මේ අවශ්‍ය වතුර ප්‍රමාණය ගෙඩියට දෙන්න බැරුව යන නිසා අපේ ගෙඩිවල බර අඩු වීම, එතකොට ප්‍රමාණය විශාල නොවීම, ඇහි ඈත් නොවීම, ඒ වගේ කුඩාවට ඇහි තියෙන එක, ඒ වගේ දේවල් වෙනවා. එතකොට ඇහි ඇකිලීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ ගැන අනිවාර්යයෙන්ම අවධානයෙන්ම ඉන්න ඕන. ප්‍රධානම කාරණාවක් වෙන්නේ මේක තමයි. ඒ සම්බන්ධව තමයි මේ ගොඩ දෙනෙක් අහලා තිබිච්ච නිසා මට අනිවාර්යයෙන්ම දින 90 දී මම මේ වීඩියෝ එක කරලා දාන්න ඕනේ කියලා හිතුවා. ඉතින් තවත් මොනවා හරි දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඕනම කෙනෙක් කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම පිළිතුරු ලබා දෙනවා. දිග පිළිතුරක් වුණොත් වීඩියෝ එකකින් හරි පිළිතුරු ලබා දෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. සුබ දවසක් සියලු දෙනාටම.